ආයු බොහෝ වේවා ඔබ සැම දෙනාටම. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ජ්‍යොතිෂීය වැඩසටහනක්. 2025 මාර්තු 31 සඳුදා දවසේ පලාඵල. මේෂ ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට යහපත් දවසක්. ඔබගේ සිතුම් පැතුම් හරිම ආදරණීයයි. ඔබට හැමදෙනා ගැනම හිතනවා. අසරණ වෙච්ච අය දකිද්දී ඔබට ගොඩක් දුක හිතේ. ඒ වගේම සහෝදර සහෝදරයන් ඔබ සොයා පැමිණේවි. ඔබ අද කාර්ය බහුල වේ. ගමන් බිමන් යෙදී. හවුල් ව්‍යාපාර කරන අයට පරිලාභ ඇති කරයි. ඒ වගේම අද ඔබ කරන රැකියා කටයුතු සාර්ථක කරයි. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට වියදම් මිහිල යන දවසක්. ඒ වගේම ලැබීමද ඇති කරයි. රසවත් ආහාර ලැබේ. අන් අයගෙන් උදව් උපකාර ඔබට ලැබේ. ඔබ රෝහලට යන දවසක් විය හැකියි. අසරණයට උදව් කරයි. ආගමික කටයුතු වලට ඔබ සම්බන්ධ වේ. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. මිථුන ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට සුබ දවසක්. ධනෙ ලැබෙන හිත මිතුරන් හමු වෙන සහෝදරයන් සමග සතුටින් ගත වෙන දවසක්. ඒ වගේම පවුලේ දුව දරුවන් සමග සතුටින් hina වෙලා ඉන්න දවසක්. ඔබ නුවණින් වැඩ කරයි. ඉගෙනීම් කටයුතු සාර්ථක වෙන දවසක්. විභාග ජයග්‍රහණ ලැබේ. රෝදුක් දුර්වල සුබ දවසක්. තෙරුවන් සරණයි. කටක ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. ඔබගේ රැකියා දියුණුවටපත් වෙන හැම දෙනා සමග සුහදව වැඩ කරන දවසක්. සතුරන් පරාජය වේ. ඒ වගේම වියදම් ඉහළය. අසරණ අයට ඔබ පිහිට වේ. ඔබගේ නිවසේ අලුත් වැඩියා සිදු කරන දවසක් විය හැකියි. ඔබ හවුල් ව්‍යාපාර කරන කෙනෙක් නම් වැඩිලාභ ඇති කරයි. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. සිංහ ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට වාසනාව උදා කරයි. ධනට පෙන්ට යොමු වෙන දවසක්. උසස් ඉගෙනීම් ඇති කරයි. රට රටවල් වල යන දවසක්ද විය හැකියි. උපන් කේන්ද්‍රයේ සඳු නම වෙන්නේ නම් ඉක්මන් විවාහයක් සිදු වේ. ඔබ උනන්දු උත්සාහය ඇතිව වැඩ කරයි. ඔබ කාර්යශූර වේ. ගමන් බිමන්ද ඇති වේ. ඒ වගේම හස් ධන වාසනාව උදා වේ. රෝග පීඩා සතුරු කරදර දුරු වේ. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට ධනෙන් බලෙන් අඩු නොවේ. ලැබීම් ඇති වෙන සුබ දවසක්. ඔබ කරන කෙනෙකුගේ රැකියාකට සාර්ථක කරයි. ගුණ නුවණ ඇති කරන දවසක්. ඒ වගේම කා සමගත් ඔබ සුවඳව වැඩ කරයි. ධනෙ ලැබෙන දවසක්. දුව දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වෙන දවසක්. රසවත් ආහාර ලැබේ. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. තුලා ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. ඔබ කරන කෙන හවුල් ව්‍යාපාර සාර්ථක කරයි. වැඩි ලාභ ලැබේ. කා සමගත් ඔබ සුහදව වැඩ කරයි. ඉවසීම ඇති වෙන දවසක්. ඒ වගේම ආගමික කටයුතු වලට ඔබ සම්බන්ධ වේ. ගෙදරට අවශ්‍ය බරු රැගෙන දවසක්ද විය හැකියි. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට නිරෝගී සුවය ලැබෙන දවසක්. ඔබගේ වචනය අද ආකර්ෂණීය වේ. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වලින් වැඩි ලාභ ඇති කරයි. අද වියදම් ඉහළ යන දවසක්. ඒ වගේම ගමන් බිමන් යෙදී හැම දිනා සමග හොඳ හිත වර්ධනය වේ. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. ධනු ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට වාසනාවන්ත දවසක්. දුව දරුවන් ගැන සතුටට කරුණු ඇති කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් උනන්දුවෙන් කරන දවසක්. ඒ වගේම හිත මිතුරන් ඔබ සොයා පැමිණේ. තෑගි භෝග ඔබට ලැබෙන දවසක්. අද ඔබ සතුටින් ඉන්නවා. අවුල් ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබ ව්‍යාපාර සාර්ථක වෙනවා. වැඩි ලාභ ලැබේ. අද ඔබ පොඩි මුදලක් හරි ඉතිරි කරයි. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. මකර ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද දවස ගෙදරට බඩු මුට්ටු කියන දවසක්. ගේ දොර පිරිසිදු කරන දවසක්ද විය හැකියි. ගෙදර අලුත් වැඩියා කරයි. මේ අවුරුදු සමය ඔබ සතුටින්ම ගත කරයි. ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර සාර්ථක වේ. වැඩි ලාභ ඇති කරයි. ඔබ කරන රැකියා කටයුතු සතුටින් කළ හැකියි. ගෞරවය ප්‍රශංසා අද ඔබට ලැබේ. අද පවුලේ හැමදෙනා සමගම ඔබ සතුටින් ඉන්න දවසක්. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. කුම්භ ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. ඔබට වැඩ රාජකාරී බහුල දවසක්. ගමන්ද යෙදී. අද ඔබට සහෝදර සහෝදරයන්ගේ උදව් ලැබෙන දවසක්. ඒ වගේම අසල්වාසී සමගද හොඳින් ඉන්න දවසක්. ඒ වගේම පන්සලට යන්න ආගමික වතාවත් වලට සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. ඒ වගේම දුව දරුවන්ටත් අද යහපත් වේ. ඉගෙනීම් දියුණු කරයි. විභාග ජයග්‍රහණ ලැබේ. වියදම් ඉහළය. අද සුබ දවසක්. තෙරුවන් සරණයි. මීන ලග්නයෙන් උපන් ඔබට උදව් අද දවස කොහොමද බලමු. ධනෙ බලය ලැබෙන දවසක්. ඔබ කරන කියන කටයුතු සාර්ථක කරයි. අද නිවෙස් තුළද ඔබ සමගිය ඇති කර ගනී. රසවත් ආහාර ලැබෙන දවසක්. ව්‍යාපාරවල නිරත කෙනෙක් නම්
ඔබ ව්‍යාපාරයෙන් ලාභ ඇති කරයි. ඔබගේ වචනය ආකර්ෂණීය වේ. හිත මිතුරන්ගේ පැමිණීම් අද ඇති විය හැකියි. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. ලග්න 12 ගැනීම. උදව් අද දවස ගැන මම ඔබට කෙටියෙන් පැවසුවා. ඒ අනුව සිතා බලා ඔබ වැඩ කරන. ඉතින් ඔබ සෑම දිනකටම උත්සන්න. සීලූම දෙවි රැකවරණය. ආයි බොහෝ වේවා.